අද ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා. අද දවසේ අප ඇතුළු වන්නේ සාමාන්‍ය සමයේ 27 වන ඉරුදින දේව වන්දනා පිළිවෙතටයි. අද දිනට නියමිත සුපුවත ලෝක්තුමන්ගේ සුවිශේෂයේ 17 වන පරිච්ඡේදයේ 5 වන වගන්තියේ සිට 10 වන වගන්තිය දක්වා උපුටා ගනු ලබනවා. අද දින සුභාරංචිය තුල ගෝලයන් ජේසුස් වහන්සේගෙන් මෙසේ ඉල්ලනවා. අපේ ඇදහිල්ල වැඩි කළ මැනව. මෙම නිහතමානී ඉල්ලීම අපගේ ඉල්ලීමද විය යුතු වෙනවා. මන්ද ඇදහිල්ල නොමැතිව අප දුර්වල වනවා. ජේසුස් වහන්සේ එයට විශේෂ වූ පිළිතුරක් ලබා දෙනවා. ඒ අබ ඇටයක් පමණ ඇදහිල්ල ඇතිව මේ ඇබිල්ල ගසට ඉදිරී ගොස් මුහුදේ පැලවේවායි කියන්නහු නම් ඒ ඔබට කීකරු වනු ඇත. මේ තුලින් උන්වහන්සේ අර්ථ ගන්වන්නේ ඇදහිල්ලේ ප්‍රමාණය නොව එහි සත්‍යතාවය පිළිබඳවයි. දෙවියන් වහන්සේ තුල අප කුඩාම ඇදහිල්ලක් පවා තැබුවහොත් එය මහත් ආශ්චර්යයන් සිදු කළ හැකි වෙනවා. ඒ වගේම ජේසුස් වහන්සේ රාජකාරිය සම්පූර්ණ කිරීමෙන් පසු ප්‍රශංසාව අපේක්ෂා නොකරන නමුත් සරලව රාජකාරිය සිදු කරන සේවකයෙකු පිළිබඳව උපමාවක් වදාරනු ලබනවා. අපි දාසයෝය, ස්තුතියක් අපට හිමි නැත, කළ යුතු දෙය පමණක් අපි කළෙමු. එසේනම් සැබෑ ඇදහිල්ල යනු විපාක හෝ පිළිගැනීමක් සෙවීම ගැන නොව නිහතමානී සේවය ගැනයි. ඇදහිල්ල අපව දෙවියන් වහන්සේව සම්පූර්ණයෙන්ම විශ්වාස කිරීමටත් අප කරන සියල්ල උන්වහන්සේගේ ආශිර්වාදයෙන් උන්වහන්සේගේ කරුණාව බව දැනගෙන කීකරුකමෙන් ජීවත් වීමට මඟ පෙන්වනවා. අද දිනට නියමිත සුපුවත අපට කරුණු දෙකක් පිළිබඳව මතක් කර සිටිනවා. ඒ පළමුව දිනපතා ඇදහිල්ල ඉල්ලා දෙවිඳුන් යෙදීම, ඒ වගේම දෙවනුව එම ඇදහිල්ල තුල නිහතමානීව ජීවත් වීමයි. උඩඟු කමකින් තොරව සේවය කරන ඇදහිල්ල කුඩා හා විශාල දේ කෙරෙහි දෙවියන් වහන්සේ විශ්වාස කරන ඇදහිල්ලක්, අපගේ ජීවිත මුළුමනින්ම වෙනස් කරන ඇදහිල්ලක් ඉල්ලා අප අද දින විශේෂයෙන් දෙවිඳුන් යදිමු. ජේසු පිහිටයි. ඔබේ අතැඟිලි මත රැඳී සිටින්නට සම්මිදුනි මාට ඉඩ හරි නොමැනී